සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම රාන්සර් ජයපති. එතකොට මේක තමයි මගේ වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. Design a responsive product registration page. එතකොට මේකෙදි වෙන්නේ අපට product registration කරගන්න part එක. මම කෝඩ් එක ගත්තට යනවා. එතකොට කෝඩ් එකට ගියාට පස්සේ අපිට මෙතනින් ඉස්සරහම home page එක තමයි product registration part එක අල්ලගන්නේ. මොකද බටන් එක තියෙන්නේ සෙලර්ගේ හෝම් පේජ් එකේ නිසා. එතකොට මෙතනදී create skin කියලා කියන මේ බටන් එක ක්ලික් කරාම මෙතනදී මම PHP use කරලා check කරගන්නවා දැන් log වෙලා ඉන්න සෙලර් කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා. දැන් මම මුලින්ම if condition එකක් දාලා check කරලා බලනවා log වෙලා ඉන්න කෙනා සෙලර් කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා. මොකද මේ බටන් එක දෙන්න ඕනේ සෙලර් කෙනෙක්ට විතරයි. ඊට පස්සේ මම ahref seller dashboard.php කියන විදිහට දාලා තියෙනවා. pg white text මේ දීලා තියෙනවා ඉංග්‍රීසියෙන්. මේක seller dashboard එකට යන්න කලින් link එක user seller කෙනෙක් නම් එයාට එයාගේ විස්තර වාලා ගන්න go to dashboard කියලා බටන් එකෙන් එකක් මම මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම agency access පාවිච්චි කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන ahref product register.php මේ බටන් එක තමයි අලුත් ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරන්න පේජ් එකට යන්නේ. අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හරි ස්කිල් එකක් හරි අප්ලෝඩ් කරන්න අවශ්‍ය පේජ් එකට ක්‍රියේට් ස්කිල්ස් කියන බටන් එක මම මෙතන හදලා තියෙනවා. මේක ක්ලික් කරාම තමයි අපේ ප්‍රොඩක්ට් registration.php කියන පේජ් එකට යන්නේ. ඊට පස්සේ මෙතන index එකකින් වෙන්නේ උඩින් පටන් ගන්න if condition එක මෙතන ඉවර වෙනවා. ඒ කියන්නේ මොනවා දෙලා log වෙලා ඉන්න කෙනා සෙලර් කෙනෙක් නෙවෙයි උදාහරණයක් විදිහට buyer කෙනෙක් නම් මේ බටන් දෙකම යාට පේන්නේ නැහැ. ඊට පස්සේ අපි අපේ product register.php ෆයිල් එකට යනවා. දැන් මේකේ තමයි දැන් මට මේ විදිහට කතා කරන්න තියෙන්නේ අපේ මේ විදිහට මට කතා කරන්න තියෙන content part එක. දැන් මෙතනින් ගමන් යනවා text එක. හරි එතකොට මෙතනදී මම අපේ මේ div එක දාගෙන class එකක් දාලා image screen bg gray 50 py 12ක් විදිහට මේ විදිහට දීලා තියෙනවා. මම මුලින්ම මේ page එකටම මෙතනදී image screen පාවිච්චි කරලා screen එකේ සම්පූර්ණ උස ආවරණය කරලා ඒ වගේම bg gray 50ක් කියලා දීලා අලු පාට පසුබිමක් දාලා තියෙනවා page එකට. ඒක official look එකක් එනවා. official professional look එකක්. ඊට පස්සේ මෙතන div class max w for excel දීලා form එකේ පළල සීමා කරනවා මේකෙන්. ඊට පස්සේ mx auto දීලා ඕනම ස්ක්‍රීන් එකකදී මේ form එක හරියට මැදට center කරගන්න. ඊට පස්සේ මම මෙතන බලන්නට ආවම data එකක් දාලා ඒකට class එකක් තියලා create කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එකක් දාලා register new product කියලා මෙතන create කරනවා. create new product listening to seller your skills කියලා දීලා තියෙනවා. දැන් text large text gray ICF කියලා දීලා තියෙනවා. ඊට මෙතනට ආවට පස්සේ මෙතන මම PHP tag එකක් දාලා not empty send success message කියලා දීලා මෙතන ලියන්නේ මෙතන මම PHP use කරලා තියෙනවා මොකක් හරි පණිවිඩයක් දෙන්න අවශ්‍යද කියලා බලන්න. user product එකක් register කරාම ඒක සාර්ථක වුණොත් BG green 50 සහ board green 200ක් තියෙන මේ කොටස page එකේ පේනවා. ඒතර user පේනවා success කියලා. user ඒතර පේනවා මේ message එක success කියලා. ඊට පස්සේ මෙතන PHP not empty head කියලා මෙතන මම ඒ වගේ මොකක් හරි error එකක් ආවොත් අර පාටින් BG red 50 දාලා මේ error box එක දෙන්නවා. ඒතර user පුළුවන් මොකක්ද වැරදුනේ කියලා බලා ගන්න. ඊට පස්සේ මෙතන register form එක ආවට පස්සේ මෙතනදී මේක තමයි අපේ ප්‍රධාන form එක. මම මේ කොටසේ මේකට ID එකක් දීලා තියෙනවා product form කියලා. ඊට පස්සේ JavaScript වලින් මේක ඇසෙන්නට රේසි වෙන්න ID එක දීලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි මේකේ enc type multipart dash form data එක
ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරන්න මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපේ ලේබල් එක ගත්තට පස්සේ මෙතනදී ටෙක්ස්ට් රේට් 500ක් විදිහට දීලා තියෙනවා. මෙතන මම තරුවක් එකතු කරගෙන තියෙනවා. මේක අනිවාර්යයෙන්ම PA යුතුයි කියලා වගේ එකක් කියන්නේ මෙතනින්. ඊට පස්සේ මෙතන input type text එකට ID එකක් දාලා title එක name product title කියලා placeholder එකක් තියලා enter product title කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ class එකක් දාලා it full width px4 padding y2 border gray 300 rounded LG focusing into focus screen blue 500 focus board transparent කියලා classes ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන paragraph tag එකක් දාලා ඒකට class එකක් දීලා text access text gray 500 and margin top 1 කියලා max 115 characters කියලා මෙතන දීලා තියෙනවා. මෙතන max length එක දාලා තියෙනවා 150 කියලා. මේක දාලා තියෙන්නේ මේ අනවශ්‍ය විදියට මොනහරි ටයිප් කරලා දිග වැඩි වෙන නිසා. ඊට පස්සේ මෙතන අපේ description එක දාවට පස්සේ description එකෙත් මෙතන div එකක් දාලා ඒක class එකක් තියලා mv6 කියලා කියනවා. ඊට පස්සේ label එකක් දාලා ඒක for description කියලා දීලා තියෙනවා. class දාලා block text sm font medium text weight 700ක් mb දෙකක් විදියට දීලා තියෙනවා. ඒක තමයි product description කියලා දාලා තියෙනවා. ඊට පස්සේ span tag එකක් දාලා මෙතන style එකක් දාලා තියෙනවා. ඒකත් වැදගත් part එකක් ඉඳලා. ඊට පස්සේ එතන text area එකක් දීලා ඒකට name description id එකක් දීලා තියෙනවා. id දෙන්නේ JavaScript වෙනවා ලේසියෙන්. මේ විදියට දීලා තියෙනවා. max 1000 characters කියලා ඉන්නේ. ඒකත් maximum එක 1000 කියලා දාලා තියෙනවා description එකට. ඊට පස්සේ two column layout එක ගත්තාම ඒකම div එකක් දාලා grid calls 1 md grid calls 2 gap 6 md6 කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ගාන category part එක මෙතන div එකක් දාලා label එකක් දාලා මේ category කියලා දාලා දෙනවා. ඊට පස්සේ class එකක් දාලා මේ විදිහට css දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ label එකේ category කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට span එකක් දාලා ඒකට ස්ටාර්ක් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මුලින්ම select එකේ වාචික category තෝරගන්න පුළුවන් list එකක් හදන්න. මේ වම tagging series අර පරිමාණයෙන් use කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන option value 0 කියලා select category කියලා දාලා තියෙනවා. list එකේ මුලින්ම වෙන select category option එකම දීලා තියෙනවා. ඊට පස්සේ PHP එකක් කරනවා database එකෙන් එන data එකකින් එක check කරනවා. ඊට පස්සේ මෙතන for each loop එකක් use කරලා database එකේ තියෙන category එකකින් එකකින් එක පරීක්ෂා කරලා list එක ඇතුළත් කරන්න. මම PHP for loop එකක් use කරලා මෙතන PHP for each loop එකක් use කරලා database එකේ තියෙන category එකක්ම එක check කරලා මේ list එකට ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන option value මේ part එක ගත්තාම මෙතනින් වෙන්නේ loop එක ඇතුළේ ඇති එක category එක සඳහා අලුත් option එකක් නිර්මාණය කරන එක. මේ loop එක ඇතුළේ මම value එකට අදාළ category එකේ id එකක් user පේන නම විදියට category එකේ name එකත් echo කරලා තියෙනවා. ඒකට අපිට database එක අලුතින් category එකතු කරලා ඒ automatic මේ list එක පේනවා. ඊට පස්සේ මෙතන info each එක ගත්තාම loop එක අවසන් කරන එක අන්තිමම loop එක අවසන් කරලා තියෙනවා. එතකොට database එකේ තියෙන data ප්‍රමාණය අනුව මේ option list එක ලස්සනට හැදෙනවා. එතකොට මේ part එකෙන් සරලව ඉන්නේ මේක.
ඊට පස්සේ මම මෙතන අපේ ප්‍රයිස් කියන තැනට ලේබල් එකක් දාලා ෆෝර් ප්‍රයිස් කියලා දීලා තියෙනවා. ක්ලාස් එකක් දාලා මේ විදිහට අපේ සීරීස් ටික ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ලේබල් එකේ ප්‍රයිස් කියලා දීලා තියෙනවා. ස්පෑන් එකක් දාලා ඒකේ ක්ලාස් රේට් 500 දීලා මෙතන ස්ටාර් මාර්ක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආයෙත්ම රිවිව් එකක් දාලා ක්ලාස් රිලේටිව් කියලා දීලා මෙතන ස්පෑන් එකක් දීලා රුපීස් කියන දාලා තියෙන ස්පෑන් එක වලට ඊට ඉන්පුට් එකක් දීලා මේක ටයිප් නම්බර්ස් ID එක ප්‍රයිස් කියලා දීලා මේ ප්‍රයිස් ප්ලේස් හෝල්ඩ් එක ඇතුලේ මෙතන 0.00 කියලා දාලා තියෙනවා. මේ විදිහට වගේ ප්‍රයිස් පාර්ට් එක කරලා තියෙනවා. ඊට පස්සේ group columns layout එක. ඒකට අපි මේ කොටස ගත්තාම මෙතන මම drop down දෙක හදාගන්න grid විදියට grid කර්මය පාවිච්චි කරලා තියෙනවා. grid calls 1 md grid calls 2 කියලා ෆෝන් වලින් බලද්දී මේවා මොබයිල් එක responsive විදියට පේන්න සහ අපේ කම්පියුටර්ස් වල medium screen වල බලද්දී එකවක දෙකක් විදියට පේන්නත් මම හදලා තියෙනවා. කොටස් දෙක අතර පරතරයක් හිටින්න ගැප් 6 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එතන ලෙවල් කොටසට ආවට පස්සේ මෙතනදී user beginnerද intermediateද or advanced කියලා චෙක් කරගන්න පුළුවන්. මෙතන ලේබල් එකේ name එක level කියලා දීලා තියෙනවා, ID එකත් level කියලා දීලා තියෙනවා. මෙතන text rate 500 කියලා දීලා මෙතන star mark කියලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් දාන්න අනිවාර්යෙන් කිරවන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන select එක දාලා drop down එක හදාගන්න කියනවා. ඊට පස්සේ status එක ගත්තාම ඒකත් ඒ වෙනවා. මේකෙදි activeද inactiveද කියලා තෝරගන්න තමයි මෙතන හදලා තියෙන්නේ. මම උඩ කලින් explain කරපු එක වගේම තමයි මේක. මෙතන option දෙකයි තියෙන්නේ. active inactive කියලා. එතකොට මේ part එක ගත්තාම මේක තමයි. ඊට පස්සේ අපේ product image එක එකේ part එක මෙතන ගන්නවා. ඊට මේ code එක ගත්තාම මේකෙන් වෙන්නේ අපි photo එකක් upload කරන ලස්සන box එකක් වගේ එකක් හදන එක. මේකෙන් ප්‍රධාන වැඩේ වෙන්නේ එහෙමයි. මේකට කියන්නේ drop zone එකක් කියලා. photo එකකට mouse එක ඇදලා අතරින් drag and drop කරනවා කියන ඒක උඩට mouse එක විනියත් නිල් පාට වෙලා පොඩි look එකක් ගෙනලා දෙනවා. මෙතන පින්තූර දාන්න කියලා. ඊට පස්සේ අත්තරා පින්තූරක් තෝරගන්න පාවිච්චි කරන අපේ පාන්තාලේ කැට බටන් එකේ juice file ඒක මේකෙන් හංගාදී මේ ඒකට ලස්සන ෆොටෝ ක්ලික් කරපුවම ඒ වැඩි වෙන විදියට සෙට් කරලා තියෙන්නේ. ෆොටෝ එකක් තේරුවට පස්සේ ඒක කොහොමද තියෙන්නේ කියලා බලාගන්න බොඩියට පින්තූර පේනවා. පින්තූර වැරදි නම් ඒක අයින් කරන්න ආයේ මුලින්ම ෆොටෝ එකක් තෝරගන්න රතුපාට රිමූවල් බටන් එකක් තියෙනවා. ඒක තමයි සරලව මේ පාර්ට් එකෙන් ඊට පස්සේ අපේ රන්හේජ් පාර්ට් එක. එතකොට මේ කොටසින් වෙන්නේ ෆෝම් එකේ අවසාන කොටස වැරදි පෙන්නන මැසේජ් එක පෙන්වන එක. එතකොට එතනදී මම DUID form message class MB6P4 rounded LD කියලා දීලා තියෙනවා. මේක මුලින්ම පේන්නේ ඉන් කියලා දීලා තියෙන නිසා. හැබැයි ෆෝම් එක මොකක් හරි අතපසු කරොත් උදාහරණයක් විදිහට නම ටයිප් කරේ නැත්නම් වැරදි කියලා අතපාටින් හරි වැඩේ හරි ගියොත් සක්සස් කියලා හරි මෙතනදී සක්සස් කියලා සාර්ථකයි කියලා පොළපාටි ෆයින්ඩ් එකක් වෙනවද මේ හිසිට පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මේක නිල් සහ තද නිල් මිශ්‍ර gradient ලස්සන බටන් එකක්. කාර්බෝනේ මවුස් එක මේක උඩ ගෙනියද්දී මේක චුට්ටක් ලොකු වෙනවා.
ස්කෑල් 105ක් විදියට දීලා තියෙන හින්දා තද පාට වෙනවා. ඒකෙන් හරිම ඉන්ටරැක්ටිව් ගතියක් එනවා. මේක එපුවම තමයි ඇතුළත් කරපු විස්තර ඔක්කොම සිස්ටම් එකට යන්නේ. හදිසිය හිතාගන්න බැරිනොත් මේ ප්‍රොඩක්ට් එක දාන්න ඕනේ කියලා මේක එපුවාම මේ ආය ඩෑෂ්බෝඩ් එකට යන්න පුළුවන්. ඒක අලු පාටින් හදලා තියෙන අර ප්‍රධාන බටන් එක රෙජිස්ටර් කරන වැඩ නැති නිසා. ඒතර මේක තමයි සරලව product register.php කියන ෆයිල් එකකින් ඉන්නේ. තව JavaScript ටැග් කරගෙන ඉන්නේ. ඒක මම මගේ ඊළඟ වීඩියෝ එකේ ගේන්න බලාපොරොත්තු වෙනවා. JavaScript කොටසෙත් සම්බන්ධයි මේකට. මොකද සමහර දේවල් එක වැඩ කරන JavaScript එකත් ඇතුළව ඒකම මගේ අනිත් වීඩියෝ එකේ ගේන්න බලාපොරොත්තු වෙන එක ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකේ. අනිවා ෆ්‍රන්ට් එන්ඩ් එක විතර එක්ස්ප්ලেইন කරන්නේ. ඒකට අපි අවුට්පුට් එක පොඩ්ඩක් බලමු. ඊටවල මෙතනදී ආවත් එනවා මම මේ ඉන්ස්ටෝල් කැමති කියන එක රෙජිස්ටර් කරනවා. එතකොට අපේ අර ක්‍රියේටිව් ස්කිල් කියන වලට මේක ක්ලික් කරාම අපේ රෙජිස්ටර් මේ ප්‍රොඩක්ට් කියලා එනවා. මෙතනින් මම වෙබ් ඩිසයිනින් කියලා දෙනවා. මෙතනත් මම බක්කර් ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා. මට මේක ඉවල් විශ්ලේෂණය ගාවේට දෙන්න කියලා. ඒක නිසා මම තමයි ප්‍රයිස් එක ඒක අපි දෙමු ඉන්ටර්මීඩියට් කියලා. සිලෙක්ට් ඇක්ටිව් කියලා දෙනවා. ඊට පස්සේ ෆොටෝ එකක් චූස් කරන්න. මේවා ක්ලික් කරලා පස්සේ අපිට මෙතන ෆොටෝ එකක් චූස් කරන්න පුළුවන්. දැන් මේක ඉමේජ් කියලා දුන්නාම රිමූව් ඉමේජ් එනවා. එතකොට මෙතන මේ විදිහටම අපේ product register part එක කරගෙන තියෙන්නේ. මම හිතනවා අද එක්ස්ප්ලেইন කරලා දුන්නා කියලා. මොකද thank you වෙනවා. සුබදාසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම මේකෙන් තීරණ බලාපොරොත්තු වෙන්නේ අපේ මේකේ ප්‍රෝග්‍රෑමින් part එක. thank you වෙනවා. සුබදාසක්.